දත්වලට වයර් දාගත්තම ඇත්තටම මුඛයට මොනවා වෙයිද? පළවෙනි දවස අමුතුම හැඟීමක් දැනෙනවා. මුඛය ඇතුලේ ලෝහ ගොඩක් තියෙනවා වගේ. ඔයාට නැවත නැවතම දත්වලට දිව දාගෙන බලන්න හිතෙනවා. ඉතින් ඔයා හිතනවා ඇපල් ගෙඩියක් කඩලා කමු. ඒක තමයි ලොකුම වැරද්ද. දත්වලට ගොඩාක් වේදනාවක් දෙනවා. අන්තිමේ කණ්ණාඩියේ බලලා හිතනවා මේකට ඇත්තටම වටිනාකමක් තියෙනවද? දින 7කට පස්සේ දැන් කෑම කන එක ටිකක් කරදරයක්. පොප්කෝර්න් කුරුට්ටු දත් අතර හැම තැනම අල්ල ගන්නවා. කුඩා කෑමක් කෑවමත් දත් හොඳට මදින්න වෙලා යනවා. බඩගිනිය නම් තදයි. ඔයා බොන්නේ සූප් සහ තීර කෑම. එතකොට ඔයාගේ යාළුවෝ කීස සහ පොප්කෝර්න් කනවා. දින 30කට පස්සේ දැන් ටික ටික වෙනසල් පේන්න පටන් ගන්නවා. දත් අතර තිබ්බ හිස් තැන් ටික ටික වැහෙනවා. දත් පේලේ හොඳට ඍජු වෙන්න පටන් ගන්නවා. ඔයාගේ හනු අස්තිය අතුරිත් වෙනස්කම් වෙනවා. දත් ගමන් කරන්න පුළුවන් වෙන්න අස්තිය ටිකක් තිය වෙලා නැවත ගොඩනගෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඔයාගේ විශ්වාසයත් වැඩි වෙනවා. දින 180කට පස්සේ දැන් වෙනස හොඳටම පේනවා. ඔයාගේ මොහොනේ හැඩයත් ටිකක් හොඳ වෙලා වගේ. හනු රේඛාව පැහැදිලි වෙලා. හිනාවත් තවත් ලස්සන වෙලා. දත්වල වයර් තිබුණත් හිනාව පෙන්වන්න දැන් ලැජ්ජාවක් නැහැ. දින 360කට පස්සේ අන්තිමේ වයර් අයින් කරන දවස. දත් ගොඩක් මෘදු වගේ දැනෙනවා. ටිකක් ලිස්සන වගේ හැඟීමක් තියෙනවා. හැබැයි කණ්ණාඩිය බලනකොට පට්ට ලස්සන සිනාවක්. ඔයා දත් සකස් කරලා විතරක් නෙමෙයි ඔයාගේ මූල මුහුණම තවත් ලස්සන කරගෙන තියෙනවා. අන්තිමේ හිතෙන්නේ එකම දෙයයි. මේක නම් ඇත්තටම වටිනවා.